අයිබුවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. කොහොමද ඉතින් කට්ටියටම ඔයාලා සතුටින් සුවෙන් ඉන්නවද යාළුවනේ? ඉතින් ඔන්න අදත් මම පොඩි කාලේට යන්නේ. මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා පොඩි කාලේ බැලුව ටීවී සීරියස්. ටෙලි නාට්‍ය එහෙම නැත්නම් හරිද අපි ඒ කාලේ එහෙම කිව්වේ. පිටරට ටෙලි නාට්‍ය. ඉතින් පොඩි කාලේ බැලුව ටීවී සීරියස් වලට මම රියැක්ට් කරා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මම පොඩි කාලේ බැලුව කාටුන්. බලමු මම මොනවද පොඩි කාලේ බලලා තියෙන කාටුන් කියලා. ඉතින් 2010 පස්සේ කාටුන් පරිහානියට ලක් වුණා. මම රූපවාහිනියේ කාටුන් බැලුවේ නැහැ. ෆෝන් එකේ නම් බලන්නේ නැති. හැබැයි ඉතින් ඒ කාලේ මේ ටීවී එකෙන් බලලා තමයි ෆන් එක එන්නේ. ඉතින් දැන් ෆෝන් වලින් බලන්න හරියන්නේ නැහැ, සෙට් වෙන්නේ නැහැ. ඒ කාලේ තමයි සුපිරි ළමා මනසෙන් බැලුව කාලේ. ඒ කාලේට යන්න ඕන. දැන් කියන්න එපා දැනුත් ෆෝන් එකෙන් ටීවී එකෙන් බලන්න පුළුවන් නේ කියලා. හරිද? එහෙම හරියන්නේ නැහැ. අපිට ඕනේ ඒ කාලේට යන්න. ඉතින් ලංකාවේ නාලිකා කීපයක් සුපිරිම කාටුන් දුන්නා අපිට. ජාති රූපවාහිනී, සිරස ටීවී, සවර්ණ වාහිනී, හිරු ටීවී. හිරු ටීවී එකේ ඉස්සර ඔය ආපු දවස්වල අම්මෝ බෙන්ටෙන් එම්. ඊට පස්සේ ජාති රූපවාහිනියේ සිරසයි එක ළඟ යනවා. ජාති රූපවාහිනියේ සිරසයි සුපිරිම කරට කර කාටුන් දුන්නා. ඉතින් එහෙනම් අපි යමු පළවෙනි කාටුන් එක පැත්තට. අපි වැඩි කතා කරන්න ඕනේ. අපි යමු. හරි ඕකේ. මගේ ලිස්ට් එකේ පළවෙනිට මම තෝරන් ඉන්නේ සෝරෝ කාටුන් එක. ලංකාවේ නාලිකා 3ක සෝරෝ ගියා. ජාති රූපවාහිනී, සවර්ණ වාහිනිය, හිරු ටීවී. මම බලලා තියෙන්නේ මේ සවර්ණ වාහිනිය කියපු සෝරෝ සහ ජාති රූපවාහිනිය කියපු සෝරෝ. මම ඉස්සෙල්ලාම බැලුවේ සවර්ණ වාහිනිය කියපු සෝරෝ. ඒක බැලුවේ 2011 12 13 ওই කාලේ වෙන්න ඕන. මතක නෑ මට වර්ෂේ. හැබැයි ජාති රූපවාහිනිය කියපු සෝරෝ බැලුවේ 2017 වෙන්න ඕන. 2017 හරි 18 හරි. මොකද අපිට මුල් දවස්වල බලන්න බැවුණානේ සෝරෝ. ජාති රූපවාහිනිය කියපු සෝරෝ. අපේ අයියලා අක්කලා බැලුවා. ඉතින් ඒකේ ටීම් සෝන් එක පට්ට ජාති රූපවාහිනිය කියපු සෝරෝ එකේ 80 80 80 80 අතගත් අසරුව සෝරෝ. ඉතින් ගොඩක් කට්ටිය බලලා තියෙන මේ ජාති රූපවාහිනිය කියපු සෝරෝ. ඉතින් අපිට ඒ දවස්වල එක බලන්න බැරුණා. ඉතින් අපි ඒක බැලුවේ ගොඩාක් කල් ගියාට පස්සේ 2017 තමයි මම නම් බැලුවේ. ටු 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 ඒක මට මතකයි යම් ටු 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 මොකද ටු 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 අසි පත අතගත් අසරුව සෝරෝ 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 අසරණ විතුරන් අතුවන අසිපත අසිපත අතගත් අසරුව සෝරෝ 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 මේ ජාති රූපවාහිනියේ මේ සෝරෝ එකේ තීම් සෝන් එක මේ මට ඇහෙද්දි මට දැනෙන්නේ මේ සෝරෝ කාටුන් එකේ ඉන්න මිනිස්සු ඒ යාළට වෙන අසාධාරණයට කතා කරනවා වගේ. කියන්නේ ඒ කොහොමද ඒ කියන්නේ දැන් තමන් සෝරෝ කියලා වීරයෙක් ඇවිල්ලා යාළව බේර ගන්නවානේ ඔය බදු සල්ලි සීන් එකේම. ඉතින් මට දැනෙන්නේ මේ සෝරෝ කාටුන් එකේ ඉන්න මිනිස්සුම තමන්ව බේර ගන්න වීරයෙක් ඇවිල්ලා තියෙන ඉඳා එයාලම කියනවා වගේ. ඒ තරම් ඒ කාලේ හැටියට තියෙනවා ඒ සින්දු. ඒ කාලේ හැටි කියන්නේ ඒ සෝරෝ කියන්නේ පරණ කාලේ සිද්ධියන්. එඩවසන් කාලේ වෙන්න ඕන. ඒ කාලේ මිනිස්සුන්ටම ගහපු සින්දුවක් වගේ. අනේ මට ඒක දැනෙන්නේ එහෙම. ඉතින් දැන් මේ ජාති රූපවාහිනිය කියපු සෝරෝ එකේ ඉන්නවා බර්නාඩෝ සෝරෝත් එක්කම ඉන්නවා සෝරෝ වගේම කිට්ටයක් කනකට තමිල් පාට මිනිස්සුන්ට උදව් කරන ඉන්නවා. හැබැයි සවර්ණ වාහිනිය කියපු සෝරෝ එකේ එයාට කතා කරන්න බෑ. ඇත්තටම සෝරෝ සීරීස් එකේ බර්නාඩෝ කියන්නේ කතා කරන්න බැරි කෙනෙක්. එයාට මේ කන් ඇහෙන හැබැයි කතා කරන්න බෑ. ඉතින් සවර්ණ වාහිනිය කියපු සෝරෝ එකේ බර්නාඩෝ නම් පැත්ත කියලා සෝරට උදව් කරලා ඉන්න. හැබැයි අර සෝරෝ වගේ කිට්ටයක් එහෙම ඇදගෙන නැහැ. මේ සෝරෝ කාටුන් එකේ අර කවුද ගොන්සාරිස් එයා තමයි හැම එපිසෝඩ් එකකම ඇවිල්ලා පම්පෝරිය ගහනවා මම හිටියනම් සෝරෝ අල්ල ගන්නවා බ්‍රා බ්‍රා බා. කොහෙන්ද ඒ වාවේ වෙන කවුද ඉතින් සෝරෝ මිසක් ආයිත් කපුතාන රාට්ටුවා දැන් මගේ බාරේම තිබුණා නම් එහෙම සෝරෝට මං අනේ සාජන්ට් කරුණා කරලා ඒ සවර්ණ වාහිනිය සෝරෝ ඒ දවස්වල බලලා සුපිරි ආතල්ලයක් මම දෙන්න ගියා. ඒ විදිහටම ඇස් දෙක වහගෙන මේ මිනිස්සුන්ට උදව් කරනවා කියලා එහෙම ආසාවක හැබැයි කරේ නෑ වෙන්න ඕන මම. සවර්ණ වාහිනිය සෝරෝ තීම් සෝන් එක පට්ටයි.
මෙතන තමයි අහුවෙන්නේ. ඉසබෙලා ඔයා මොනවද මේ කරන්නේ? මම ආවේ සෝරුගේ අශ්ෂා පිටේ. ඒ කිව්වේ ඔයාගේ අශ්ෂා. ඩියාගෝ ඔයා තමයි සෝරෝ. එහෙනම් හැම දෙයක්ම හොයාගත්තා. මට තාම මතකයි සෝරන්වැනි කියපු සෝරෝ එකේ මේ සෝරෝ කියනවා යාගේ තාත්තට මම තමයි සෝරෝ කියලා. හැබැයි තාත්තලා ඇහෙන්නේ තාත්තා අසනීපෙන් ඉන්නේ. ඩියාගෝ කියන යාගේ තාත්තට. ඒක තමයි එතනින් එහාට කියන එපිසෝඩ්. හරි දෙවනියට කතා කරන කාටුන එක තමයි කූමිච්චි කූමිකමේ කූමිගෙදර කූමි කුමාරී මෙයා තමයි කූම්බි කැලේ නිසි බලධාරී. කූම්බියෝ කාටුන් එකක් පට්ට නෑ කූම්බියෝ නෙවෙයි කූමිච්චි කාටුන් එකක් පට්ට. කූමිච්චි කාටුන් එකේ පරිසරය පට්ට. ඒ කියන්නේ සත්තුන්ගේ ලෝකේ ඒ ආතල් එක තියෙනවා. මේ පරිසරය වුණා ඒ ඇනිමේෂන් පට්ට. දැන් ගහනේ ඔය තමයි තාක්ෂණය තිබ්බත් හරියට බෑ කරගන්න අපිට. අපි දුර්වල වෙලා තියෙන්නේ තාක්ෂණ දියුණු වීමත් සමග. ඉතින් ඒකේ පට්ට මේ කූම්බි ගමේ මොකක් හරි දෙයක් වුණාම ටීවී channel එනවා නිවුස් රිපෝටර්ස්ලා. ඉතින් එනවා අම්මෝ මොකක් හරි කලබලයක් වුණ ගමන් එනවා ටීවී channel වලින්. ඉතින් මේ කූම්බිච්චි කියන්නේ අපි කූම්බිච්චි කිව්වට කූම්බිච්චි කියන්නේ පිරිමි කෙනෙක් නේ. අර කවුද රඟපාන්න එක්කෙනා කොල්ලෙක්ද? එක එක දේවල් කියනවා. ඉතින් අපිට ඒව දාලා නැහැ. ටීම් සෝන් එක පට්ට. මට මේක මතකයි තනකොළ පෙත්තේම අල්ලන්න කූම්බිච්චි මාර ගේමක් ගහනවා. ඊට පස්සේ අන්තිමේටම අල්ල ගන්නවා. පළවෙනි එපිසෝඩ් එකේ තමයි ඔය අල්ල ගන්නවා එන්න මතක නෑ මට. කූම්බි කමේ කූම්බි ගෙදර කූමි කුමාරී මෙයා තමයි කූම්බි කැලේ නිසි බලධාරී. කූම්බි කමේ කූම්බි ගෙදර කූමි කුමාරී මෙයා තමයි කූම්බි කැලේ නිසි බලධාරී. කළුපගෙන කරතර ඉවසන්නේ කළුයි ඒ පට්ට එකට දැනෙනවා ඇව්ව ගමනයි කම්මැලි පැරදි කතා අඩුයි වැඩ කූම්බිච්චි මේ මට මතකයි මකුණාස්ටේ මම බය වුණේ මකුණාස් පළවෙනි එපිසෝඩ් එකේ වෙන්නේ නැති හම්බ වෙන්නේ කූම්බිච්චිට මකුණාස් කූම්බිච්චිට ෂොට් එක දෙන්නේ එනවනේ පස්සේනේ යාළු වෙන්නේ අපි ඊළඟ එකට යමුද ඊළඟ කාරුණ එක තමයි දඟරවාලිග ලප වානර දඟරවාලිග ලප වානර පට්ට ඒකනේ දෙවෙනි සීසන් එකේ ඉන්නේ අර හම්බ වෙන්නේ දඟදාසෙ මර මිනිස්සුත් එක්ක දඟරවාලිග ඉන්නේ යාළු ෆිට් එකේ පවුලක් හම්බ වෙන්නේ දඟදාස ඊට පස්සේ එයාගේ ළමයිගේ නම තමයි හූපා පීපි උපා ඒර විනුතුවෙන් යනවා සීන් එක මට මතකයි ඒක ටීම් සෝන් එකක් කියන්නේ රොට්නි අපේ රංගන ශිල්පියස අපි වඳුරකුවට මේ මරුසු කියලානේ පට බඳිතේ තංගරවාලි කල්ලප වානර අලුත් නමක් පට බඳිතේ මේ මෙතන දැන් ඩයල් එක වැඩ කියලා පෙන්නන තමයි එක එක ඇක්ෂන් දාන්නේ වලිගේ මේ මෙතනත් අර ගෙම්බා මැරිලා නෙවෙයි ඉන්නේ ගෙම්බ මොකක්ද බයෙන් නිකන් රඟපානවා සීන් එක එක්ක මේ දඟරවලිගටට බය හරි සීන් එකක් තියෙනවා ඉතින් මේ ගොඩක්ම කාටුන් රොක්නි කවුද අපේ රංගන ශිල්පියට තමයි දීලා තියෙන්නේ ගොඩක් තීම්සෝ පට්ට ඊළඟ කාටුන එක තමයි කෝලි කුට්ටු සහෝදරයෝ මේකෙත් වෙනම ආතල් එකක් තියෙනවා කෝලි කුට්ටු සහෝදරයෙක් මේක මිනිස්සුද මේ රඟපාන්නේ ඇඳගෙන මේක තීම් සෝන් එක කියන්නේ අපේ රොට්නි සර් තොමිකිට මම මේක පැංචට කැමති
Domikita don don domikita don 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 don. Domikita don don. කෙහෙල් මලට ජය වේවා 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 ආවා වේවා ජය වේවා මම මේ කෑල්ලට කැමති ඔය පෙන්වන්න තෙඩී මිතුරු රැස සමගින් කොලි කුට්ටුලා ඒ කෑල්ලට කැමති ටු 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 තෙඩී මිතුරු රැස සමගින් කෝලි කුට්ටුලා ඉදී අනුන්ගේ සුපසිත එකමුතු වීලා දුකේදී සිටිනා මිතුරු සතුරන් වටි දුවේ පුතේ ඉන්න ඕන රටට වැඩක් වී දොමිකිට දොම් පට්ට යාළුවනේ මේ කාටුන් බලද්දී ශිෂ්ෂා අයියෝ අපේ ලයිෆ් එකට මොකද උනේ එන කුරා ගැව්වා ඊළඟ මං කාටුන් එක තෝරන් ඉන්නේ ඌපි මගේ පුංචි බලු පැටියා මේ ඌපි පුංචි බලු පැටියා ටීම් සෝන් එකේ කියන ළමයාට දැන් අවුරුදු 40ක් විතර ඇතිනේ ඒක 90 කාලේ කාටුන් එකක් නේ ඉතින් මේක පට්ටය ඌපි පුංචි මගේ බලු පැටියා පට්ටේ ඒ පොඩි ළමයා මේ කියන දේ පට්ට නේ එහෙම කියන්නේ අනික අර ඒක හුරතල් විදිහට කියන ඉන්නා වෙන්න හලි දක්සයි කියලා අමුතුවට කියනවා දැන් අපි වගේ එහෙම හෙන උරා කටහඬක් එන්නේ නැහැ හරිද ඒක මේ ඉතින් පට්ට සුපිරි ටු 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 අපේ බලු පෙට්ටිය හිටපු ඇටිය පණ යනවා ආයෙත් පණ මතු වෙනවා ඕපි පුංචි මගේ පැටිය පාපාඩා පාපාඩා පාඩෙන්ගේ පාපාඩා 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 පා හරි ඊළඟ කාටුන් එක තමයි මොකද්ද හරි ඊළඟ කාටුන් එක පට්ට ජාතික රූපాయනේ තවත් පට්ටම කාටුන් එක දොස්තර හොඳ හිට මොහොද මගේ කුඩ පිමයි මේක අර සතුන්ට කතා කිරීමේ රහස තමයි අර සතුරා අහන්නේ අර කවුද මේ පාතාලේ එක්කෙනා ඉතින් මොකද්ද රහස තමයි අවසාන එපිසෝඩ් එකේ රහස කියනවා රහස තමයි හොදින් ඉදීම සතුන් එක්ක හොදින් ඉදීම සතුන්ට ආදරය කිරීම එතකොට සතුන් කතා කරනවා කියලා තමයි ඩොක්ටර් කියන්නේ අපිට මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි ටුනුනු නුනුනු 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 නුනු මම ඔය ටිකට කැමති වුණේ මුහුද මගේ ගොඩ බිමයි ඒ කියන්නේ අපි කාටුන් එකට වැඩිය ටීම් සෝන් එකට මම නම් ආසයි ඊළඟ කාටුන් එක මොකද්ද මම නිකන් මේ chat එකක් දාන්න යාළුනේ හරිද ඊළඟ කාටුන් එක තමයි ගලිවරයන්ගේ සුවිසෙරි මේකේ අවසාන එපිසෝඩ් එකක් නැද්ද යාළුනි තාත්තව හම්බ වෙනවද මම බලලා නැහැ අවසාන එපිසෝඩ් එක මට මතක නැහැ හරිද කොහොම හරි මේ ගලිවරයන්ගේ සුවිසැරිය හැම එපිසෝඩ් එකම පටන් ගද්දිම දානවා ඉන්ට්‍රෝ එක අපේ තාත්තට සිටීමක් හම්බුණා ඒත් අපි දැනන් හිටියේ නෑ ඒ සිටීමට ඇහැ ගාන් හිටියා කියලා අපේ නැවේ කැප්ටන් අයිබෝවන් නියෝජිතේනි නුඹලා මොකටද ආවේ යෝදෝ උඹ එක්ක කතා කරන්න අපි ආවේ කියනවා ඔව් අපේ රජතුමාගේ අන පරිදි ඉල බාරයට ගන්නයි අපි පැමිණියේ කලබල නොකර වහාම එන්නට පුළුවන් පොඩ්ඩක් ඉන්නෝ රජතුමාට ගිහින් කියනවා මම මෙහාට මේක මුගේ මරුගුලක්ද කොහෙද හරි දැන් කතා කරන්න යන කාටුන් එක තමයි හරි යාළුවනේ දැන් කතා කරන්න යන කාටුන් එක හැමෝම දන්නවා මොකද්ද සූර පප්පා මේක ගැන ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ හැමෝම දන්නවා මේක මේ ටීම් සෝන් එක ගොඩක් ප්‍රසිද්ධයි කේක් එක හදන්නේ කොහොමද හදන්නේ
අද විශේෂ පාසහනක් මේ පොඩි හැටිය තමයි ආතල්ල. නම් මං අද පප්පලට රැකිලට යවනවා කේක් එක. හරි යාළුවනේ ඊළඟටත් තෝරන් ඉන්නේ පට්ටම කාටුන් එක මොකද්ද? මාමා වලස් මාමා. අර වැහි නැටුමනේ නටන්නේ. මේ කරන හැමදේම හරි මේ මොකක් හරි වෙලා වැරදෙනවා. මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා. මේකනේ උක්කුම් පුතානේ පියාණෙනි පියතුමනි කියලා කොහොම එකක් කතා කරන්නේ. වලස් නැන්දා මොකුරුත කවුරුත වට්ට. යාළුවනේ ඊළඟ කාටුන් එක තමයි ස්කූබිඩු වාව ස්කූබිඩු එකේ මං කැමති ශගී අර කවුද ඩැෆ්නිත් එක්ක සෙට් වෙනවා නම් මං කැමති නෑ ෆෙඩි ඩැෆ්නි සෙට් වෙනවට මං කැමති ශගී ඩැෆ්නි සෙට් වෙනවට. හැබැයි ෆෑන් තියරියකුත් තියෙනවා මේ ඒ දෙන්නක මොකක් හරි හුටපටයක් තියෙනවා කියලා. හැබැයි මේක සීරීස් එකකුත් තියෙනවා යාළුවනේ. ඒකේ ෆෙඩි මේ වෙල්මයි නෑ ඉන්නේ මේ ශගී ස්ක්‍රූබි ස්ක්‍රැබි අය කවුද ඩැෆ්නි ඉන්නේ. මං කැමති ඩැෆ්නි ශගී සෙට් වෙනවා. මොකද පිස්සෙට් ශගී වගේ එක්කෙනෙකුට ඒ වගේ සීරියස් ගෑනු ළමෙක් තමයි සෙට් වෙන්න ඕන. මේක පොඩි සීරීස් එකකුත් තියෙනවා. බඩි පාගේ සිර පෙනවන කියන්න යල්මන් හොල්මන් කිරියක් කරන්න හොල්මන් තියනේ කොහෙද කොහෙමන් තියනේ ස්කඩු පිඩු ස්කඩු ස්කඩු. මේකේ ෆෑන් තියරි ගොඩක් තියෙනවා. මම ඒවා කියන්නේ නැහැ මොකද ඔයාලා දන්නවා මේක ගොඩක් කට්ටිය දන්නේ නැති. මොකද කාටුන් බලන කට්ටිය ඉන්නේ. ඔය ශගීගෙත් ඔය මනෝ සීන් එකක් කියලාම දන්නවා. මනෝ පිටන් ඉන්නේ කියලාම මේ ඇත්තට මේ වගේ හොල්මන් නැහැ. ස්කුබිඩු කියලා කෙනෙකුත් නැහැ. මේ ශගීගේ ඔක්කොම මනෝ ලෝකේ පේනවා කියලා. ඔන්නෝම සීන් තියෙනවා ගොඩක්. ඊළඟ කාටුන් එක තමයි The Adventure of Tintin. මේක ඉරිදට ගියා දාම් පොසල යන්න නැතුව බැලුවා. වා ටින්ටින් එකේ ගොඩක් මේ ඔය කියන මොකද ඉර ෆනි සීන් නෑනේ. අවාසනාව මොකක්ද? අවාසනාව ඇවිල්ලා. නේ කැප්ටන් පැඩ්ලොක් ඔයා මේ කැප්ටන් හැම වෙලේම ඉන්නේ නිකන් සිනාමුස් මූලින් නෙමෙයිනේ. කොච්චර ඉන්නේ පහ ගන්න සීන් එකේ. මේ වැඩේ කියන්නේ මේ දැන් ඔය සිරස යනවනේ ටින්ටින් එම්. ඒ කියන්නේ එක පාට දානවා ඊට ඊළඟ සතිය වාද්‍ය ඒක නෑ. ටින්ටින් ඔහේ දානවා. මං ටින්ටින් ඔය අපි අලුත් ඉපදුන කට්ටියනේ. එතකොට ඕක බලන්න යද්දි හැම තාමර පළවෙනි එපිසෝඩ් විතරයි බලන්න පුළුවන්. කලාතුරකින් එහෙම බලන්න හම්බ වෙන අනිත් එපිසෝඩ් ටින්ටින් අර කැප්ටන් හම්බ වෙන විදියෙම කැප්ටන්ට බොන්න දෙන්නේ නැවි. ඊට මේ බොන්න දීලා වැඩ කරගන්නේ. ඒ එපිසෝඩ් විතරයි මට බලන්න හම්බ වෙන්නේ. ඊළඟ කාටුන් එක තමයි යාළුවනේ සෙල්ලම්ගේ වත්ත පුංචි අපේ. මේක අතින් ලොකු ආසල් එකක් නෑ. ඉතින් පොඩි කට්ටියට බලද්දි ඉතින් අපිට ඒ දවස්වල මට ආසයි තුණා. මේ සෙල්ලම්ගේ වත්ත කියද්දි පොඩි සීන් එකක් මතක් වෙනවා. මේ සෙල්ලම්ගේ වත්ත සහ ස්කූරු එක වෙලාවෙ ගියා හරිද? මං ඉතින් මේක බලන්න අඩනවලු ඉස්සර මේ ස්කූරු බලන්න නැතුව. මොකද අර පොඩිනේ මම පොඩි හින්දා ස්කුබිඩු වගේ එකක් අර බය හරි කොමාරි බලන්න හිතෙන්නේ නැහැ. හැබැයි මේ වගේ එකක් බලන්න හිතෙනවා. හැබැයි දැන් එමනම් අනිවාර්යයෙන්ම බලන්න ස්කුබිඩුනේ. සෙල්ලම්ගේ වත්ත බලන්න නැතුව. අර ඒ දවස්වල ළමා මනසට ස්කුබිඩු බලන්න නැතුව සෙල්ලම්ගේ වත්ත බලන්න අඩලා තියෙනවා. මේ එහෙම සීන් එකක් වෙලා තියෙනවා ඉතින් අයියත් එක්ක. ඒතර පොඩි හරිද?
සෙල්ලංගේ මත පුංචි අපේ යාළුවෝ කදින්මයි අපිට උදව් වුනේ. අපේ පැටව ඕහු පුංචි අපේ යංගේ මල්ලියේ අපිට ඕහු පුංචි අපේ යංගේ මල්ලියේ අපිට රජකමටක් කවියා කීවා මේ ගැනගත් තොප්පි නෝනා අස්ස ගුඩුම් ගොවියෝ අපිට තමයි කොවි රජවරු පුංචිරාලමං මේකනේ හැමදාම අර පුංචිරාලක් කර කාමරයකට ගිහින් එළියට එනවා කකුට්ට බාල්දියක් දාන හැමදාම කලුවරේ ගිහිල්ලා බාල්දියක් දාන් එනවා ඊට පස්සේ ඉන්ටර්වල් එකේ සත්තුන් ටිකට පුංචි මැනිකා කියලා දෙනවා කතන්දර